ඔය මොන්ටිසෝරි පාලිකාවෝ ඉන්නේ. මෙතනත් ඇති පාලිකාව 7-8 දෙනෙක්වත් ඔවුන්දලා තරහ වෙනවා දැන් මේක කියපු ගමන්. තරහ වුණත් කමක් නැහැ පුතේ ඇත්ත මේක. මයි පුතාලා මොන්ටිසෝරියේ අවුරුද්දකට සැරයක් ට්‍රිප් එකක් යනවා. කොහෙද යන්නේ? අර හීන් එවුන් අර. මම මේ ළඟදී අපේ රජරට මොන්ටිසෝරි පාලිකාවන්ට කිව්වා අඩේ වැව ගාවට ඵලයව. වැව ගාවට ගෙනහිලා පෙන්න අපි ඉබ්බා. ඒක අපේ රටේ ඉන්න සතෙක්. පෙන්නාපන් කොකා. පෙන්නාපන් දියකාවා. පෙන්නපන් කොරවක්කා. පෙන්නපන් පිලිහුඩුවා. පෙන්නපන් තෙප්පිලිපටව. පෙන්නාපන් ඉවුරේ ඉන්න ගෙම්බෝ. පෙන්නාපන් දියේ හැදෙන ඕලු නෙළුම් මානෙල් කුමුදු. පෙන්නාපන් වැවේ ජල කඳේ තියෙන වටිනාකම ගුණය. පල්ලෙහාට හැරියන්. පෙන්නාපන් කෙත්යාය. මේකෙන් මේ මෙව්වා හදලා ගිලින්නේ අපි කියලා අවබෝධ කරලා දීපන්. හීන් එක ඕක දැකලා සතුටු වෙයි. ඔළුවේ චිත්‍රයක් ඇඳගනී කියලා මං කිව්වා. මෙවුන්දලා ගෙනියන්නේ ග්‍රහ ලෝකාගාරේ පෙන්වන්න. අරකට අවුරුදු 3යි පුතා. අරකට අවුරුදු 3යි මෙවුන්දා ග්‍රහ ලෝකාගාරේ පෙන්වන්න. ඒකට මගට යනකොටම තාරකා පෙනිලානේ යන්නේ. චූටියකට නිදිමත ඇවිල්ලා විඩාබර වෙලා තෙහෙට්ටු වෙලා වාහනේ අහට්ට විසි වෙලා මෙහෙට්ට විසි වෙලා හෙම්බත් වෙලා ඒක. ඒ කරලා අරගෙන යනවා පුතේ කෞතුකාගාරයට. ග්‍රහ ලෝකාගාරේ පෙන්නලා. රාජසිංහ රජුරන්ගේ ඔටුන්න ඕකට පෙන්නපුවා. ඕකට ඒක දුන්නොත් පුතා කරත්ත රෝදේ වාගේ තල්ලු කරනවා මිසක්. උට ඒක කරත්ත රෝදයා සෙල්ලම් බඩුවක් මිසක් මේක මේ රාජසිංහ රජුරුවන්ගේ ඔටුන්න කියලා ගෞරවනීය බවක් ඒකට තියයිද? තියන්නේ. ඉස්සර වෙලා රජුරුවෝ ගැන කියලා රාජකීයත්වය ගැන කියලා රාජකීය අභිමානය පෙන්නලා දරුවන්ගේ හිතේ අභිමානවත් මිනිස්සු ඇඳලා ඕනෑ පුතා ඔටුන්න පෙන්නන්න. බුදුහාමරන්ගේ පාත්‍රා ධාතුන් වහන්සේ පෙන්නන්නකෝ ඒකට මුට්ටියක් මිසක්. ඒකට ඒක පාත්‍රා ධාතුන් වහන්සේ කියලා දැනෙනවද? නෑ. ජයශ්‍රී මහ බෝහාඳුරු ගාවට අරන් යන්නකෝ ඒකට ගහක් ඌ නගිනවා ඔක දිගේ. ඌට තියනවද ගෞරවය? නෑ. දුවගෙන ඇවිල්ලා චූටි එකෙක්ව තියාපු ගමන් අඳුරනවා නම් හිත හොඳයි නම් බය නැත්තම් පොඩි එකා ඇවිල්ලා ඉඳ ගන්නවා. පාංශ කූලයකට ගියපු වෙලාවේ එකෙක් ඇවිල්ලා මගේ ඔඩොක්කේ ඉඳ ගන්නවා. අපේ ආඳුරනේ ඔඩොක්කේ ඉඳ ගත්තා. මට හීම් පහේ ලැජ්ජාවකුත් ආවා. මිනිස්සු තුස්නීම් භාවයෙන් බලාගෙන හිටියා. නිතර පන්සලට එන කුළු පවුලක චූටි එකා. මට ඌ අඳුරා ගන්නත් බැරි වුණා. ඒකොල්ලා ඒක අරන් යන්න ආපුවාම උන්ගේ තාත්තට කියනවා අපේ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ කියලා ඒක අයිතිවාසිකනුත් කියනවා. හැබැයි මගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඌට මන් නෑ ඒක විතරයි පුතා. මං කුළුපග මිත්‍රයෙක් යාළුවෙක් විතරයි. මං පූජනීය හාමුදුරු කෙනෙක් බව තියෙනවා නම් සිවුරේ අභිමානයට ඈත තියා ධන බිම තියලා වන්දනා කරලා අපේ හාමුදුරනේ කියනවා මිසක් ඔඩොක්කුවේ ඉඳ ගන්න නෑනේ සිවුර මත ඉඳ ගන්න නෑනේ. ඒකට ඒ ලෝකේ පෙන්නනකන් ලෝකේ ගැන තේරෙන්නේ නෑ. ඌට පවු නෑ. පොඩි එකාට පවු නෑ. හිතේ තියෙන පවිත්‍රත්වයනේ බලපාන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියලා බුදුහාඳුර අනුදැන වදා. ලොකු තුවාලයක් තියෙන මිනිහෙක් එනවා කුණු වෙලා තුවාලේ. දොස්තර මහත්තයා බැලුවාම තුවාලේ හොඳටම නරක් වෙලා. දොස්තර මහත්තයා මහත් වූ අනුකම්පාවෙන් රෝගියා පිළිබඳව පුතා වෙදකමයි හෙදකමයි දෙකම ඇවැසි බැවින් රෝගියාව සනසා ගණන් ගන්න දෙයක් නෑ පුතා ඉක්මනින් හොඳ කරනවායි කියලා කියමින් පුළුන් ගෝස් එකක් මරන් ඒකෙන් ලොකු කෑල්ලක් කඩලා අරගෙන කතුරේ හිර කරලා ඔබලා වතුරේ අර තුවාලේ ඇතුළට දාලා පුතා කරකනවා. දෙන්නේ තුන් දෙනෙකුට හීන්සලේ කිව්වා අල්ලා ගනින්නලා කියලා. අල්ලාගෙන බිම දාගෙන තුවාලේ සුද්ධ කරනවා. දොස්තර මහත්තයාගේ වැදූ අම්මාද ඌ සිහි කරනවා.
දාඩිය දෙකාංශයෙන් වැක්කිරෙනවා, කඳුළු වැක්කිරෙනවා, කෑ ගහනවා, ලතෝනි තියෙනවා. මහත්තයා ඒ අවුස්සේම අර තුවාලේ හොද්දට සුද්ධ කරලා රෝස පාට වෙනකන් සියලුම කුණු, සියලුම විස බීජ, සියලුම ජරා වයින් කරලා බෙහෙත් ගල්ලනවා. සතියක් දෙකක් යනකොට තුවාලේ ගොඩ වෙලා පුංචි තුවාලයක් කිසි කරදරයක් නැතුව ආපු ගමන් තුවාලේ බඳුම් පාටිය ගලවලා අයින් කරලා බෙහෙත් චුට්ටක් ගල්ලනවා. ටික දවසක් යනකොට තුවාලේ වේලිලාම යනවා. තුවාලේ වේලිච්ච මිනිහා ලොකු කේක් එක්කුත් තරම්, අතක් මහත ආනමාළු ඇවරියකුත් තරම් දොස්තර මහත්තයාගේ බංගලාවට ගිහිල්ලා දීලා වැඳලා මහත්තයාට බුදු බව අත් වෙන්න ඕනේ මට මේ කරපු උපකාරයට කියලා අරුන්දා වඳිනවා. මුලදිරි දෙනවා. ඒ තුවාලේ හාරනකොට ඒ තුවාලයක්ම බව දැනගෙන හොඳ වෙනකොට බෙහෙත් ටික ක්‍රමානුකූලව දිනපතා දා ගන්නකොට සුවය දැනුණාම ඔබට හිතෙයි දැන් අද මේ ධම්සභා මණ්ඩපේ ඉන්නවා ඉතා දුර කිලෝමීටර 50 60 දුරින් ආපු අය ඉන්නවා මේ ධම්සභා මණ්ඩපේ. තුවාලේ හොඳ වෙච්ච අය පුතා. ලොකු තුවාල තිබ්බ අය. ඒවා හොඳ කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ. මන් දන්නවා. ඒ නිසා මේ ධර්මයේහි ප්‍රයෝජනය ධර්මයේහි හැසිරෙන්න පුතා ලැබෙනවා. මන් දැක්කා දැන් එක අම්මණ්ඩි කෙනෙක් වේවැල් පාර තලන්න ඕනන්නේ මෙච්චර නාකි වෙනකන් හැදිලා බොලන් ඉදෝරෙට පැහිලා වාගේ. පොඩි එකෙක් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉඳලා අර පඩි පෙලේ කිටියට හිර වෙලා. ඒ හුඳාර සෙනග ගොඩ මැද්දෙන් පොඩි එකෙකුත් ඇදගෙන යනවා අහලේ. අර සෙනග ගොඩ මැද්දෙන් ගියා එක්ක බාන අහන්න දෙන්නෙත් නැහැ. ඒ ළමයා එවුන්දාගෙත් නෙමෙයි. ළමයා එවුන්දාගෙත් නෙමෙයි. අනුන්ගේ එකෙක් මේ කුලියට එල්ලන් යන්නේ පුතා. බලන්න දෙයක් නැහැ. එක්කෝ දුවගේ පැටියෙක් එක්කෝ පුතාගේ පැටියෙක්. නැත්තම් එවුන්දාගේ වයසේ හැටියට එවුන්දාට මේ කාලේ හම්බෙන්න විදියක් නැහැ. අනුන්ගේ මලු කරේ දාගෙන පිස්සෝ වාගේ පුතා මේ අත ඇවිදිනවා. තමන්ගේ වයසට ගැලපෙන්න මේ අවසාන කරුමේ පටිසන්ධීගෙන එන්නේ මාරයා පෙනි ඉන්නේ. එතකොටවත් අතහැරපන් මේ අල්ලාගෙන ඉන්නෙව්වා. පරම්පරාවම අල්ලාගෙන තවත් මෙවුන්දා මැරෙන්නේ නැතුව ඉන්න ඔට්ටු වෙනවා. දැම්වත් බණපදයක් අහලා හිත නිමාගෙන වදාපු එකාට හදාගන්න කියලා පැත්තකට වෙන්න එපා. නෑ. දැන් මේ අලුත් ඉන්න නාඹර වයසේ තරුණ අම්මලා ඔක්කොම කරන්නේ තමන්ව හදාපු අම්මාටම තමන්ගේ පැටියත් වදලා කරේ තියලා ඒකි මාරු වෙනවා. එහෙම ගතියක් නෙමෙයි තියෙන්නේ. සල්ලි වලට තියෙන පෙරේතකමට ළමයාව විසිකලා යනවනේ යන්න. ඒක ආර්ථිකයට මුහුණ දෙන්නලු. ආර්ථිකයට මුහුණ දෙන්නලු මේ උන්දා ඒ වැඩේ කරන්නේ. එතකොට ගෑනිට රස්සා නැති ගෙදර එක ජීවත් වෙන්නේ නැද්ද? දැන් පොල් කඩන එකාගේ ගෑනිට නෑ පුතා රස්සාවක්. ඒකි පොල් කඩන්න යන්නෙත් නෑ. පොල් අහුලන්න යන්නෙත් නෑ. උන්දා ගෙදර ළමයි 8ක් ඉන්නවා කියලා රූපවාහිනියේ පෙන්නුවා. ළමයි 8ක් ඉන්නවා. පොල් කඩන එකෙන් තමයි ජීවත් කරවන්නේ 8 දෙනාම. කොයි ආර්ථික ගැටලුව ඒ කොල්ලට? හදාගත්ත මායමක් නෙමේ. හදාගත්ත මායමක්. ගෑනු රාජ්‍ය සේවයට පෞද්ගලික සේවයට කියලා පැනලා යන්න ගිහිල්ලා තමයි කෑවේ පුතා මේ රට. භාගයට භාගයක්. ඕනෑ තැන නෙමෙයි උන්දලා ඉන්නේ. කමක් නැහැ සේවය කෙරුවට. හැබැයි සුදුසු තැන ඉඳගෙන මව්කම තියාගෙන ගෑනුකම රැකගෙන රට වෙනුවෙන් යමක් කරන්න ඔබට තියෙනවා හයිය. ඔබට තියෙනවා අයිතිය.
ඔබට තියෙනවා හැකියාව. හැබැයි පුතා ඒක පේමන්ට් එකේ විකුණන්න නෙවෙයි. ඒක මගතොටේ විකුණන්න නෙවෙයි. ඒක රාජ්‍ය සේවය ඇතුලේ විකුණන්න නෙමෙයි. ඔයාලා දැක්කා නේද ගෑනුකම අරගෙන മന്ത്രി සභාවට යන්න ගිහිල්ලා බලහත්කාරකම් කරන්න හැදුවලු කියලා. නාම යෝජනා දෙන්න ගියපු වෙලාවේ ඈ එයාට ඡන්දෙට ඉදිරිපත් වෙන්න අංකෙ දෙන්න නම් තේරින් කමිටුවට එන්න නම් තෝරා ගන්න නම් අර එක්කුගේ බිල්ලට වැටිලා එන්න ඕනෑ කමක් තිබුණාලු. ඒගොල්ලන් මෙවුන් ඒක මං ගිල්ලා. ඒක ධම්සභා මණ්ඩපයට ගැලපෙන්නේ නෑ වාගේ දැවුණා. ඒකින්ද මං ඒක ගිල්ලා ගෙදෙට්ට වෙලා ඉඳගෙන රටට යමක් කරන්න බැරිද? රාජකීය පුතෙක් වදලා හදාපන් ඇයි? රාජකීය පුතෙක්. දැන් මගේ අම්මා වදාපු 5 වෙනියා මට හෙන ගැහුවා. නෑනේ. මගේ අම්මාගේ අහිංසක කීර ධාතුවෙන් තැනිච්ච මගේ අප්පච්චිගේ දාඩිය වලින් තැනිච්ච ලෝකේ පුරා යන්න පුළුවන් හයියක් හම්බුණා මට. මගේ අයියා යුද්ධ හමුදාවේ, මල්ලි යුද්ධ හමුදාවේ, නංගි රාජ්‍ය සේවයේ ලිපිකාරණියක්, අනිත් මල්ලි හීම් ව්‍යාපාරිකයෙක්, ගොවියෝ 5ක්. ඔක්කොම 10ක්. රටට මොනතරම් සම්පතක්ද? ඒගොල්ලෝ ජාතිකත්වයේ වෙනුවෙන් ආගම වෙනුවෙන් ගහ ගන්නවා. රෙද්ද කරට අරන් මන් දැක්කා හාඳුරුවරුයි මිනිස්සුයි ඔක්කොම පාරේ. එකක් ඉවර වුණා විතරයි අවුරුදු 30ක් ඇවිලිලා රටේ තාරුණ්‍ය වයසේ දසදහස් ගාණක් දරු පැටව මේ මිහි මඩලේ පස් කරලා නිමුණා විතරයි. ඒ උස්නේ යන්න බැරි වුණා. ආය එකක් අමුන්නා ගන්න ලෑස්ති වෙනවා. ආය එකක් පටන් ගන්න හදනවා. මා පෞ දෘෂ්ටීන්ගෙන් පිරිච්ච જાතියක් ඉන්නේ මේ රටේ. කී දෙනෙක් ඉන්නවද පුතේ අන්දයෝ? මා පුතාලත් එක්කම යුද බිමේ හිටපු මං කොච්චර ගියාද ඒ කාලේ? දිනයක් නොපතා ගියා. අවුරුදු 22යි මාත් දැන් යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවටම සේවය කරන්න පටන් අරන්. නිස්සරණ අධ්‍යාසයෙන් මම ඒ කැපකිරීම කෙරුවා. මේ දරුවන්ගේ හිතේ තියෙන දුක කනගාටුව වේදනාව නැති කරලා පෞරුෂයක් ඇතිව හෙළ දීපය වෙනුවෙන් හෙළ දෙරණ වෙනුවෙන් සම්බුදු සසුන වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් උඹලා වැඩ කරපල්ලා. එහෙම වුණොත් උඹලට හෙටක් තියෙනවා, අපිට හෙටක් තියෙනවා. අපි හදාපු මතු පරපුරු වලට හෙටක් තියෙනවා. මේ ලෞතුරා සම්බුදු සසුනට පුතේ හෙටක් තියෙන්න ඕනේ. නිවන් යන්න මේ ලෝකේ සත්වයාට කියලා අපිත් කැපකිරීම කළා. ඒ කොල්ලෝ කැපකිරීම කළා. අද ඇස් දෙක නැහැ. අත නැහැ, පය නැහැ. පා දෙකම නැහැ. අත් දෙකම නැහැ. ඒ තරම් දුක් විඳගෙන උඩු බැලි අතර තියාපු තරමින්ම ඉන්නවා. කඳ කෑල්ලම පන නැහැ, ඔළුව විතරයි අප්පච්චි පන. අර අභිමන්සලේ ඉන්නවා කොළුවේ. මම බණ කියන්න ගියපුවාම තල්ලු කරගෙන එනවා ඇඳම. තල්ලු කරගෙන ඇවිල්ලා තියෙනවා. බණ ඉවර වෙනකොට කොට්ටේ තෙමිලා හාඳුන්නේ කඳුළු. මං ඉස පිරිමැදලා මයි පුතා බණ ඇහුවා නේද? මයි පුතා ලෝකයේ වෙනුවෙන් ජීවිතය දානය කරලා සතුටු වෙන පුතෙක්. මයි පුතාට සසර ගමන වරදින්නේ නැහැ පුතේ කියලා මං ආශිර්වාද කරලා ඉන්නේ හැමදාම. ඒ තරම් මේ රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු ඉදිරියේ පෞකාර જાතියක් පුතා රංගපානවා දැන්. රංගපාලා ආපිට කාලකන්ණි හෙටක් ඊළඟ වැඩිච්ච පරම්පරාවට උදා කරලා දෙන්න මේ දතකන්නේ. සාමයේ සතුට සැනසීම පිරුණු හෙටක් අපිට තියෙන්න ඕනේ. ඉරටුවක්වත් පාවිච්චි කරන්නේ නැතුව ලෝකයේ අවිහිංසාවාදීව හීලෑ කරපු ලෞතුරා තථාගත අමා දර්ශනය ජීවිතය කරගත්ත සංඝයා වහන්සේට ඒක තේරෙන්නෙත් නැත්තම්, පාලකයන්ට ඒක තේරෙන්නෙත් නැත්තම්, ඉගෙන ගත්තා උගතායයි කියාපු මිනිස්සුන්ට තේරෙන්නෙත් නැත්තම්, අන්‍ය ආගම්වල ඉන්න පූජකයන්ට
මේක තේරෙන්නේ නැත්තම් හල් කුරානය කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ. බයිබලය කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ. භගවත් ගීතාව කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ. ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා ත්‍රිපිටකය කියවන්නේ නැහැ. මේ පූජකේ ඔක්කොටම ඕල්මාදේ තියෙන්නේ. බෞතරයා පූජකයන්ට ඕල්මාදේ හින්දා මිනිස්සු වරන් යන්නේ වැරදි ගමනක. ඇත්ත ඇති සැටියෙන් කිව්වා නම් ඉවරයි. පාපේ පාපේමයි කුසලය කුසලයමයි කියලා ඔය පොත්වල ලියලා තියෙනවා. එකම ආගමකවත් බෞද්ධ දර්ශනෙත් කොහෙවත් නෑ පුතා කෙනෙක් කෙනෙකුට හිංසා කරලා නැගී හිටපියව කියලා. ඉස්සර අපේ අත්තප්පා අත්තම්මා තමා චූටිය උන්ට මේ කතන්දරේ උගන්වන්නේ වීර කතාව. ආධ්‍යාත්මීය බෝසත් කතාව. පිළ උඩ තියාගෙන මාගල එලාගෙන විත හපහපා එවුන්දා පුංචි උන්ට රහ කර කර ඇස් දෙකෙන් අභිනයම් පෙන්නමින් මේ වීරයන්ගේ ක්‍රියාවන් පෙන්නුවාම අර චූටි එකා පුතා හෙට මගේ රටට එකෙකුට එන්න දෙන්නේ නැහැ කියන අභිමානය ඇතිව තමයි ගොඩ නැගුණේ. දැන් එව්වානේ. අම්මා අම්මාගේ ලෝකේ තාත්තා තාත්තාගේ ලෝකේ අත්තප්පා අත්තප්පාගේ ලෝකේ අත්තම්මා අත්තම්මාගේ ලෝකේ මෙවුන්දලාට කුලප්පුව හැදිලා ලෞකික රාගික සැප හොයාගෙන යන්න යනවා. අවසානයේ ජාතියටත් නැති දේශයටත් නැති ආගමටත් දහමටත් නැති පරාජිත ජාතියක් ලෝකයේ උතුම් රට කියපු ශ්‍රී ලංකාවේ නීච වෙලා නතර වෙලා. සර්පයාගේ විසට බෙහෙත් හදන්නේ සර්ප විසෙක්. එයින්දා විසෙන් විස මරා දමා ජීවිතය නිර්මාණය කරන්න ඉගෙන ගන්න. ඒ කුමාරයා ගජබා කුමාරයා ගෙනල්ලා සොල්දාදුවෝ ඉන්දියන් බැඳපු අමුණ එහා පැත්තේ කවටයා බැඳි අමුණ. කවට යමුනේ කියලා එකක් තියෙනව නේද? මාතලේ. කවට යමුනේ මෙවුන්දලා වන්දනාවෙත් ගිහිල්ලා ඇති කවට යමුනේ. ගිහිල්ලා තියෙනව නේද වන්දනාවේ? කවට යමුනේ ගිහිල්ලාම නැද්ද? ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මොනවද බැලුවේ? ඈ? කුලප්පුවට එක්කුට හේතු වෙලා යන්න ඇති. අය උන්දලා කවට යමුනේ නරඹුවේ නෑ මන් දන්නවා. ඇඹලන් කවට යමුනේ ගියා නම් කවට යමුනේ හැදුවේ කවුද කියලා ඉගෙන ගන්න එපා. ඒකට රෙතෙන්ට ගියේ. ඒක මොකක් හැදුවත් කමක් නෑ. කැත ගතිය.